සෝබාදහමේ තියෙන මේ ලස්සනට නැඹුරු වුණාම අපේ හිත නිවෙනවා කියලා තේරුම් ගත්ත එක පුංචි ගෑනු ළමයෙක් හිටියා. මේ එන්න එයා ගැන කතාවක්. මේ කතාවේ නම තමයි පුංචි ෆියොන්සේගේ කඳු මුදුනේ මල්වත්ත. එක්කෝමත් එක කාලෙක දුර ඈත රාජධානියක ෆියොන්සේ කියලා පුංචි ගෑනු ළමයෙක් හිටියා. මෙයා හරි දක්ෂ ළමයෙක්. මේ ෆියොන්සේ හැම හැකියාවකටම දක්ෂ වුණා. නටන්න, සින්දු කියන්න, නාට්‍යවල රඟපාන්න, වගේම වාදනය කරන්න. ඒ වගේම ඉගෙන ගන්නත් මෙයා ගොඩක් දක්ෂයි. අම්මයි තාත්තයි මේ පුංචි ෆියොන්සේ ගැන ගොඩාක් සතුටිනුයි හිටියේ. මේ පුංචි ෆියොන්සේ ජීවත් වුණේ ගිවියෝන් කියලා ප්‍රාන්තයක ගිනිකොන දිග මායිමට වෙන්න තිබ්බ පුංචි ගමක. ෆියොන්සේගේ තිබුණ දක්ෂතා හින්දාම පුංචි කාලයකින් දුර ඈත රාජධානිවල පවා ෆියොන්සේ ගැන ආරංචි වුණා. එයා ගොඩක් ප්‍රසිද්ධ වුණා. පුංචි වයසේදීම මේ තරම් දක්ෂතා ගොන්නක් තියෙන මේ පුංචි කලාකාරිව බලන්න හැමෝම ආස කරා. ඒ නිසාම ෆියොන්සේ බලන්න ගොඩක් මිනිස්සු වැල නොකඩී එන්න ගත්තා. ෆියොන්සේ කියන්නේ අවුරුදු 10ක පුංචි ගෑනු ළමෙක්. එයා තවම පුංචි නිසා මිනිස්සු ඇවිත් එයාව බලලා යනකම් එයාට එක තැනක ඉඳලම එපා වුණා. හැමෝටම ඕනේ උනේ ෆියොන්සේ එක්ක ෆොටෝ එක්කලා හරි පෙනී ඉන්න. දින ගණනක් නෙවෙයි, මාස ගණනක් නෙවෙයි. මේ එයාගේ ගෙදර තියෙන දිහාවට එන මිනිස්සු නිසාම මේ ෆියොන්සේ අපහසුවට පත් වෙලා හිටියේ. ඉතින් මේ ෆියොන්සේ හදිස්සියෙම එන්නම ලෙඩ වුණා. ෆියොන්සේගේ අම්මයි තාත්තයි එයාව හොඳ කරගන්න නොගිය තැනක් නෑ. ඒත් ඒ දෙන්නටම තේරුණා ෆියොන්සේට හැදිලා තියෙන්නේ මේ හිතේ ලෙඩක් කියලා. ඒ හින්දාම ෆියොන්සේව නැණි ආත්තම්මලාගේ ගෙදර තියෙන පුංචි කඳු මුදුනේ නවත්තන්න ෆියොන්සේගේ අම්මයි තාත්තයි හිතුවා. මේ ෆියොන්සේගේ හොඳම යාළුවා වුණේ ලෙනි. ලෙනි, අපි පුංචි කඳු මුදුනකට පුංචි නිවාඩුවකට යන්නයි ඉන්නේ. ඔයත් එනවද? ලෙනිගෙන් ෆියොන්සේ හරි සතුටින් ඇහුවා. "ඔව්, මම අනිවාර්යෙන් එනවා ෆියොන්සේ. අපි යමු." ලෙනි මහා හඬින් උත්තර දුන්නා. ඉතින් එදා දවසේම මේ 4 දෙනාම නැණි අත්තම්මලාගේ ගෙදර යන්න පිටත් වුණා. ඉර බැහැන් යනකොට ඒ හිර හරි ලස්සනට ගිනි බෝලයක් වගේ දිස්සුණා. කන්ද උඩින් ඉර බැහැන් යනකොට හරිම ලස්සනට පෙවුණා. ඒ ලස්සනට ෆියොන්සේ ලෙනි ගොඩාක් වශී වෙලා හිටියේ. ඉතින් ඔන්න ඔහොමයි ෆියොන්සේ සහ ලෙනි කඳු මුදුන ජීවිතේ පටන් ගත්තේ. ඉතින් මේ දෙන්නම පුංචි කඳු මුදුනේ හරි ලස්සන මල් පාත්තියක් දැම්මා. පාට මල් සුළඟට එහෙ මෙහෙ තාලෙට නැලවුණා. නැණියත් අම්මත් මෙයාලට ගොඩක් උදව් කරා. දන්නවද සිද්ධ වුණ හොඳම දේ මොකක්ද කියලා? ෆියොන්සේ ආයෙමත් යථාර්ථයට පත් වුණා. ෆියොන්සේගේ අසනීපය ඉක්මනටම හොඳ වුණා. බාහිර සමාජ බලපෑමෙන් හෝ අභ්‍යන්තරව හිතට වද දෙන වෙහෙසකර මොහොතකදී අපි අපිටම නිවාඩුවක් දෙන්න ඕනි. කායිකව අපි කොයිතරම් ශක්තිමත් වුණත් අපි මානසිකව වැටෙන්න පුළුවන්. ඒ නිසාම හිත දුකින් බර වෙන හැම මොහොතකදීම ඔයා කරන්නත් ඕනි මේ ෆියොන්සේ වගේම සෝබාදහමට නැඹුරු වෙන එක. මේ සෝබාදහමේ ලස්සනට නැඹුරු වෙන එක. එතකොට මේ සෝබාදහම ඔයාව නිවාවේ. සත්තකින්ම ඔයාව නිවාවේ. හරියට මේ පුංචි ෆියොන්සේව ආයෙමත් යථා තත්ත්වයට පත් කරා වගේම.